iPhone කියලා සියලු දෙනා පිළිගන්නවා usb.com වෙත. අපි ලෝකයේ තියෙන විවිධාකාර දැනුම් පද්ධතීන් වල තියෙන දැනුම උකහාගෙන අපේ ජීවිතය මනමින් කළමනාකරණය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්න අතරේ අපි කළමනාකරණයේ විවිධ සංකල්ප සාකච්ඡා කළා. පසුගිය දිනක අපි කතා කරලා කළමනාකරණයේ නිර්වචන. කළමනාකරණයේ නිර්වචන කතා කරනකොට එක නිර්වචනයක් ආවා, management is getting things done by management is an art of getting things done by others කියලා. ඒ කියන්නේ අන් අයගෙන් වැඩ ගැනීමේ කලාව කළමනාකරණය. දැන් එහෙනම් කවුද මේ අන් අයගෙන් වැඩ ගන්නෙ? අද අපි කතා කරන්න යනවා කළමනාකරුවා කියන කෙනා ගැන. කවුද කළමනාකරුවා? who is manager? Manager කියලා කියන්නේ the person who is playing the managerial role. management role එක නැත්නම් කළමනාකරන භූමිකාව රඟ දක්වන තැනැත්තා තමයි කළමනාකරුවා. දැන් කළමනාකරණය කියලා කියන්නේ අන් අයගෙන් වැඩ ගැනීමේ කලාව නම් කළමනාකරුවා කරන්නේ අන් අයගෙන් වැඩ ගැනීම. ඒ කියන්නේ අන් අයට නායකත්වයක් සැපීම. අන් අය යම් කෙනෙකු හෝ යම් පිරිසක් යම් අරමුණක් කරා මෙහෙවීම. දැන් කළමනාකරණයේ තියෙන ප්‍රධාන ශිත හතර. කළමනාකරණ හැඳින්වීමේදී මම කිව්වා planning, organizing, leading, controlling. සැලසුම් කරන, සංවිධානය කරන, මෙහෙයීම සහ පාලනය. අනිතර දැන් තුන්වෙනි ශ්‍රිතය මොකද? මෙහෙවීම. directing. දැන් මේ මෙහෙවීමේදී කාවද මෙහෙවන්නේ? තවත් පිරිසක් subordinatesලා. ඒ කියන්නේ ආයතනයක කම්කරු වෙන්න පුළුවන්, සේවක වෙන්න පුළුවන්, තමන්ගේ සහායකයින්, තමන්ගේ සේවක පිරිස, තමන්ගේ අනුගාමිකයින්. මේ අයව මෙහෙවනවා යම්කිසි පොදු අරමුණක් කරා කාර්යක්ෂම හා සඵල ලෙස. එතකොට මේ සංවිධානයේ අරමුණු පරමාර්ථ කෙරෙහි තමයි සංවිධානයේ අරමුණු පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි මේ පිරිස මෙහෙවලන්නේ. එතකොට මේ කළමනාකරු ඔක්කොම එක හා සමානද? නැත්නම් කළමනාකරු සියලු දෙනා එක මට්ටමේද? නැහැ. කළමනාකරන මට්ටම් කීපයක් තියෙනවා. අත වශයෙන්ම තුනක්. ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන් කළමනාකරන මට්ටම් තුනක් තියෙනවා. අපිට පෙළගස්සන්න පුළුවන් top level, middle level සහ bottom level කියලා. top level management එකට අපි කියනවා strategic management එක. මේ තමයි ආයතනික සංවිධානයකින් ඉහළම කළමනාකරුවෝ. මේ ඉහළම කළමනාකරුවෝ තමයි සීනයක් දකින්නේ මේ සංවිධානයේ අනාගතය සම්බන්ධයෙන්. විෂන් එක තියෙන්නේ මේ කළමනාකරුවෝ ළඟ. ඒ අය තමයි සංවිධානයේ පැවැත්මට අදාළ වැදගත් තීන්දුව తీරන ගන්න ලබන්නේ. ඒ අයගේ යටතේ ඉන්නවා මේ middle level management එක. එයාට අපි line managers කියලා කියනවා. විවිධ ශ්‍රිත නැත්තම් ඒ ආයතනයේ සංවිධානයේ තියෙන විවිධ අංශවල අංශ ප්‍රධානීන්. ඒ තමයි දැන් විද්‍යාලයකට විදුහල්පතිතුමා ඉන්නවා টপ ලෙවල් මැනේජ්මන්ට් එකේ, තව සහකාර විදුහල්පතිවරු ඉන්නව පුළුවන්. ඊට පස්සේ අංශ භාර අය, සස්පෙල අංශ භාරය, විනය භාර, කලා අංශ භාර, කලා හා සංස්කෘතික, මෙන්න මේ වගේ ක්‍රීඩා අංශ භාර ආදි වශයෙන් අංශයක් දෙපාර්තමේන්තුවක් සඳහා පමණක් වග කියන කළමනාකරුවෝ මේ තමයි මිඩල් ලෙවල් මැනේජ්මන්ට් එක. ඊට පස්සේ ඉන්නවා බොටම් ලෙවල් මැනේජ්මන්ට් එක. මෙයාට අපි කියනවා ඔපරේෂනල් ලෙවල් මැනේජර්ස් කියලා. ඒ තමයි සංවිධානයේ ආයතනයේ දෛනික ක්‍රියාකාරකම් මෙහෙවන්නේ. නැත්නම් දෛනික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වග කියන්නේ ඒ අය රැඳිලා ඉන්න ආයතනයේ තුලමයි. ඒ අය යම්කිසි ඩිපාර්ට්මන්ට් එකකට, යම්කිසි අංශයකට, දෙපාර්තමේන්තුවකට ඇටච් වෙලා නැත්නම් අනුගත වෙලා තමයි කටයුතු කරන්නේ. ඒතකොට යම් ආයතන ඒ අංශ ප්‍රධානියෙක් යටතේ, ලයින් මැනේජර් කෙනෙක් යටතේ. දැන් අපි කියමු හියුමන් රිසෝස් මැනේජර් කියලා. සංවිධානයක ව්‍යාපාරික ක්ෂේත්‍ර ගැන මම කතා කළා. ව්‍යාපාරික ක්ෂේත්‍ර ප්‍රධාන වශයෙන් හතරයි තියෙන්නේ. මෙහෙයුම් නැත්නම් නිෂ්පාදන අංශය, මූල්‍ය අංශය, මානව සම්පත් කළමනාකරණ අංශය සහ අලෙවිකරණ අංශය. එතකොට දැන් අපි කියමු අලෙවි කළමනාකරු කියලා. අලෙවි කළමනාකරු මිඩ් ලෙවල් මැනේජර් කෙනෙක්, අලෙවිකරණ අංශය සම්බන්ධයෙන් වගකීම දරන කළමනාකරු. ඔහු යටතේ ඉන්න විකුණුම් කළමනාකරුවෝ, අලෙවි විධායකයෝ, අලෙවි ප්‍රවර්ධන නිලධාරීන්, මෙවැනි අය තමයි අර බොටම් ලෙවල් මැනේජර්ස්ලා. ඔවුන් යටතේ ඉන්න කම්කරුවෝ සහ සේවකයෝ ලවා ඒ තමන්ගේ මිඩල් ලෙවල් මැනේජර්, තමන්ගේ අංශ ප්‍රධානියා තමන්ට පැවරු රාජකාරිය ඉටු කිරීම තමයි, ඒ තමන්ගේ සේවකයන් ලවා ඉටු කරවා ගැනීම තමයි මේ බොටම් ලෙවල් මැනේජර්ස්ලා නැත්නම් මෙහෙයුම් මට්ටමේ කළමනාකරුවෝ කරන්නේ. ඒ මෙහෙයුම් මට්ටමේ කළමනාකරුවෝ කියන වැඩබිම් ප්‍රධානීන්, ප්‍රධාන ලිපිකරු CC කියලා කියන්නේ කළමනාකරන සහකාරෝ කියලා වර්තමානයේ කියන්නේ මෙන්න මේ වැනි අය. එතකොට ඒ අය තවත් පිරිසකගේ කටයුතු අධීක්ෂණය කරනවා. ඒ අධීක්ෂණයට ලක්වන පිරිස තවත් කෙනෙකුට නායකත්වය සපයන්නේ නැහැ. මේ අවසාන වශයෙන් නායකත්වය සපයන අය තමයි
බොටම් ලෙවල් මැනේජර්ස්ලා. ඒ අය මං කියව නිතරම ආයතනයේ තුල රැඳෙන්නේ, වැඩබිම තුල රැඳෙන්නේ, නිතරම දැක ගන්න පුළුවන් වෙනවා, නිතරම තමන්ගේ සහායකයන් සමග සංනිවේදනය කරමින්, ඔවුන් මෙහෙයවාලමින්, ඔවුන් අභිප්‍රේරණය කරමින් කටයුතු කරනවා. දැන් ඇත්ත වශයෙන්ම නායකත්වයේ ශිත තුනයි. නායකත්වයේදී කරන්න තියෙන්නේ මෙහෙයවීම, සංනිවේදනය සහ අභිප්‍රේරණය. මෙහෙයවීමේදී කරන්න තියෙන්නේ මෙහෙයවීම කියලා නැවත කළමනාකරන ශිතයක් තියෙනවා. ඒකෙදි කරන්න තියෙන්නේ නායකත්වය, සංනිවේදනය සහ මෙහෙයවීම. directing, communicating and leadership කියලා ටික. ඉතින් මේවා අර ආයතන සේවක පිරිසට නැත්තම් කම්කරුවන් පිරිසට අදාළව සිදු කරන අය තමයි ඔය ඉන්න බොටම් ලෙවල් මැනේජර්ස්ලා. ඒතර ඒ බොටම් ලෙවල් මැනේජර්ස්ලාගේ නැත්තම් ඔය මෙහෙයුම් මට්ටමේ කළමනාකරුවන්ගේ වැඩ අධීක්ෂණය කරමින් යම් අංශයකට දෙපාර්තමේන්තුවක නායකත්වයේ සපයන කළමනාකරු තමයි මිඩ් ලෙවල් මැනේජර්ස්ලා. එතකොට මේ මිඩ් ලෙවල් මැනේජර්ස්ලා ඇත්ත වශයෙන්ම මැද ඉන්නේ. පහළ ඉන්නවා තමන්ගේ මෙහෙයුම් මට්ටමේ කළමනාකරුවෝ ටික, තමන්ගේ සබෝඩිනේට්ලා ටික. ඉහළ ඉන්නවා ආයතනයේ විධායක මට්ටමේ නැත්තම් ඉහළ මට්ටමේ කළමනාකරුවන්, ප්‍රධාන කළමනාකරුවන්. ඒතර ඒ අයට වග කියන්න ඕන, අප්වර්ඩ් කොමියුනිකේෂන් එකක් කරනවා, උඩුවක් සංනිවේදනයක්, ඒ වගේම තමන්ගේ යටත් පිරිසට සංනිවේදනයක් කරනවා. ඉහළ අයට තොරතුරු සපයනවා, ඉන්ෆර්මේෂන්, පහළ අයට උපදෙස් නියෝග සපයනවා. ඒ අය සුවිශේෂ කළමනාකරුවන් විශේෂයක්. උඩ මට්ටමේ කළමනාකරුවන් නැත්නම් මේ টොප් ලෙවල් මැනේජර්ස්ලා ගත්තාම මේ තමයි ආයතනයේ විධායක ශ්‍රේණිය නැත්නම් අපි කියන ප්‍රධාන විධායකලා, චීෆ් එක්සිකියුටිව් ඔෆිසර්ස්ලා, ඩිරෙක්ටර්ස්ලා, චෙයාමන්ලා, නැත්නම් සාමාන්‍ය අධිකාරිවරු, ජෙනරල් මැනේජර්ස්ලා, මෙන්න මේ වගේ අය. ඒ අය ආයතනයේ තුල රැඳෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒ අය බාහිර තොරතුරු තමයි පරිශීලනය කරන්නේ ගොඩක් දුරට. ඒ බාහිර තොරතුරු තමයි ගොඩක් දුරට පරිශීලනය කරන්නේ. ඒ වගේම පිටස්තර ආයතනයෙන් පරිබාහිර අයත් එක්ක තමයි සම්බන්ධතාව පවත්වන්නේ. ආයතනයේ දීර්ඝකාලීන පැවැත්මට අදාළ සැලසුම් ප්‍රතිපත්ති සකස් කරන්නේ මේ টොප් ලෙවල් මැනේජර්ස්ලා. මධ්‍යම මට්ටමේ කළමනාකරු තරමක් බාහිර තොරතුරු භාවිතා කරන. දැන් අලෙවි කළමනාකරුවෙක් ගත්තන් පස්සේ ඔහු මධ්‍යම මට්ටමේ කළමනාකරුවෙක්, ලයින් මැනේජර් කෙනෙක්. නමුත් ඔහුට අවශ්‍ය වෙන තරංකරුවන් ගැන තොරතුරු ලබා ගන්න, වෙළඳපොළ ගැන තොරතුරු දැනගන්න, පාරිභෝගිකයෝ ගැන තොරතුරු දැනගන්න ඉන්න බාහිර තොරතුරු පරිශීලනය කරනවා. ඒ වගේම ආයතන අභ්‍යන්තරයේ මෙහෙයුම් තොරතුරු උඩ දැනගන්න අවශ්‍ය වෙනවා. නිෂ්පාදන කොච්චර තියෙනවද, ගබඩාව කොච්චර තියෙනවද, ඉදිරි කාල පරිච්ඡේදයක නිෂ්පාදන සැලසුම් මොනවද, කොච්චර සැපයීමක් තියෙනවද කියන කාරණා දැනගන්න අවශ්‍ය වෙනවා. කොච්චර සේවක පිරිසක් ආයතන තුල සේවය කරනවද, නිෂ්පාදන ධාරිතාවය කොච්චරද දැනගන්න අවශ්‍ය වෙනවා. අලවි කළමනාකරන දෙපාර්තමේන්තුවේ ඉන්න සේවක පිරිසේ කැපැසිටි එක දැනගන්න උට අවශ්‍ය වෙනවා. ඒ උන්ගේ ප්‍රශ්න, ගැටලු ආදිය පහළ මට්ටමේ කළමනාකරුවන්ට සහ සේවකින්ට අදාළ තොරතුරු වලට දැනගන්න අවශ්‍ය වෙනවා. ඒ හින්දා ඒ අය තරමක් දුරට බාහිර හා අභ්‍යන්තරික තොරතුරු දෙවර්ගයේම පරිශීලනය කරනවා. දැන් බොටම් ලෙවල් මැනේජර්ස්ලා මෙහෙම මට්ටමේ කළමනාකරුවන් ගත්තම ඔවුන්ට බාහිර තොරතුරු අවශ්‍ය නොවන තරම්. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඔවුන්ගේ දෙපාර්තමේන්තුවේ ඔවුන්ගේ සබෝඩිනේට්ලාගේ ඒ අය යටතේ සේවය කරන අයගේ තොරතුරු සහ ඒ අය භාවිතා කරන මෙවලම් උපකරණ, ආම්පන්න ආදී පිළිබඳ තොරතුරු වගේ දේවල්. මෙන්න මේ විදිහට තමයි ඉහළ සිට පහළට කළමනාකරුවන්ගේ මට්ටම් ලේයර්ස් සම්බන්ධ සාකච්ඡාවේ හැටි වගේ. හොඳයි. අපි තවත් වීඩියෝකින් හම්බුම් මේ එක් එක් මට්ටමේ කළමනාකරුවන්ට අවශ්‍ය කරන කළමනාකර දක්ෂතාව මොනවද කියලා කතා කරමු. නම් බොහොම ස්තුතියි. ආයෙත්